හයි ළමයි. ඉතින් එන්නකෝ මාත් එක්ක පොඩි රවුමක් යන්න. අපි මුලින්ම Kmart එකට ආවා. ඉතින් අපි බඩු ගන්න අවශ්‍යතාවයකට ආවා නෙමෙයි. ඇත්තටම අපි ක්‍රිස්මස් එකට කලින් ගෙදරට ඕන බඩු ඔක්කොම ගත්තා. අපි පොඩි රවුමක් දාන්න ආවේ අලුතෙන් ඇවිල්ලා තියෙන අයිටම් මොනවද කියලා බලන්නත් එක්ක. ඇත්තටම ලස්සන කියුට් අයිටම් වගේක් තිබුණා. මට ඒකයි චුටි වීඩියෝ ක්ලිප් එකක් ගන්න හිතුනේ. ඔයාලටත් පෙන්නන්න. ඉතින් ලස්සන කැන්ඩල්ස් වගේක් තිබුණා. මේ කේක් එක වගේ තියෙන්නේ මේ කැන්ඩල්ස්. ඒක මාරම සුවඳයි. තනිකරම කැරමල් සුවඳ එකෙන් එන්නේ. ගොඩක් ලොකුයි. හරිම ලස්සනයි. ඉතින් මට හිතුණා ඔයාලට පෙන්නන්න. තව මේක එක ෆෘට්ස් වල හැඩය තියෙන ඒවත් ඔක්කොම කැන්ඩල්ස්. ඒවා මාරම මේ පළතුරු වල සුවඳම ඒවා අන්තර්ගත වෙලා තියෙනවා. මාරම සුවඳයි. ස්ට්‍රෝබෙරි, ලෙමන්, වෝටර්මෙලන්, චෙරි, පයිනැපල්. ඉතින් ඒ පළතුරු වල සුවඳ මේවා තියෙනවා. මාරම සුවඳයි වගේම මාරම ලස්සනයි. අපි හැම එකම සුවඳ බැලුවා. ඒ පළතුරු වල සුවඳම තමයි ඒවා එන්නේ. ඉතින් ඊට පස්සේ අපි දෙන්න චූටි මේකෙත් ඇවිදලා ඊට පස්සේ අපි දෙන්න ගියා පැක් ඇන්ඩ් සේව් එකට. පළතුරු ගන්න. ඇත්තටම දැන් සමයක නිසා එක එක පළතුරු ජාති ගොඩ ඇවිල්ලා තියෙනවා. චෙරි, පීච්, නෙක්ටරින්, ප්ලම්, ඇප්‍රිකෝට් මේ හැම එකකින්ම මම ගත්තා. අපි නිතරම සුපර් මාකට් එකට නම් යවෙනවා. අපේ ගේ ඉස්සරහා කවුන්ට් එකක් තියෙනවා. ඉතින් ඒක නිසා එකපාර ගොඩේ බඩු ගන්නේ නැහැ. මොකද නිතරම ළඟ නිසා යවෙන හින්දා. තව චූටි බඩු වගේකුත් අරගෙන රෑ කෑමත් අපි එන ගමන් අරගෙන ඉතින් අපි දෙන්න ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා ස්පස් කරලා චුට්ටක් වොෂ් එකක් දාගෙන අපි රෑ කෑම කෑවා. එහෙනම් බයි.